Sirasa Dancing Stars. නිලන්තිටයි නලින්ටයි ඡන්දේ දැම්මේ නැත්තම් කලින් දැන් දුක හිතෙනවා ඇති. ප්‍රදර්ශන නාට්‍යනේ දැක්කට පස්සේ නාට්‍යන වල වැදගත් සම්දිස්ථාන තියෙනවා. වැදගත් දෙයක් තමයි ඩාන්ස් සින්ක්‍රොනයිසින් කියන්නේ. මට ටික අදාහ ගන්න අමාරුයි පැය 8කින් 8කින් මේ සින්ක්‍රොනයිසින් එක හදාගත්තේ කොහොමද කියලා. ඒක හතිවිසි ඉතාලම දක්ෂ විදිහට කරනවා. අනික නිලන්ති නිකම්ම නටනව නෙවෙයි. නිලන්ති රංගපාන නැටුම ඇතුලේ. ඒක හරියට ඕන වෙලාවට බලාගෙන ඉන්න පුළුවන්. ඒ රංගපෑම ලස්සන ට්‍රික් එකක් පාවිච්චි කරලා එන්න එකේ. මම මෙතෙක් කල් එක දැක්කේ නැහැ. ඒ හැමදාම පාවිච්චි ට්‍රික් එක තමයි ෆිනිෂින් හොඳයි. ඒ කියන්නේ හමාර කරන විදිහ අති විශිෂ්ටයි. හැම එකේම ලයින් එක කම්ප්ලීට්. ට්‍රික් එක තමයි මැදදී අග වෙන්න පොඩ්ඩකට කලින් ඉවර කරන අයිඩියා එක දුන්න ඔඩියන්ස් එකට. ඒක අපි සාමාන්‍යයෙන් කොරියෝග්‍රාෆර්ස් පාවිච්චි ට්‍රික් එකක්. එයා ඒ ඉවර කරනවා කියලා අඟවලා නැවත පටන් ගත්තා. ඒක විශිෂ්ට ලෙස මේක කරා. මට නම් හිතා ගන්න අමාරුයි මේක පෑ අටින් කරාද කියලා මම දන්නේ නැහැ. ඔය දෙන්න අතර පුදුමාකාර කරන්ටයක් තියෙනවා. නැත්තම් මේ විදිහට කරන්න බෑ මේක. ජය. නිලන්ති ඔයා දන්නවද ඔයා එදා අයින් වෙච්ච දවසේ ඕගොල්ලෝ විතරක් නෙමෙයි ඇඬුවේ. ලෝකේ ඉන්න සෑහෙන ප්‍රේක්ෂක ජනතාවක් අඬන මට කතා කරා. ඔයා අයින් වෙච්ච ගැන දුකට. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ හැමෝම පිළි අරගෙන තුන ඔයා විශිෂ්ටම නර්තන ශිල්පිනියක් කියන එක. ඇත්තටම මුලින්ම දැන් ඔබ මේ සුළු වෙලාවක් ඇතුළත මේ තරංගයේ බාර අරගෙන ඉදිරිපත් වීම ගැන රවි කිව්වා වගේ ඇත්තටම පුදුම ආඩම්බරකමක් දැනෙනවා සිනමා කර්මාන්තයේ ඉන්න ශිල්පිනියක් හැටියට. ඒ තියෙන කැපවීම සහ ඒ හැදියාව මං හිතන්නේ අන්න ඒක තමයි මං හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ. මං හිතන්නේ ආඩම්බර වෙනවා ඇරෙන්න වෙන කියන්න කිසි දෙයක් නෑ ඔයා ගැන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඕනෑම අභියෝගයකට කාන්තාවකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියන එක අද ඔබ ඔප්පු කරා. කාන්තාවක් අභියෝගයක් බාරගත්තාම කැපවීම වගකීම සහ ඒ අභියෝගයෙන් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සියලුම ගුණාංග ඔබ තුල තියෙනවා කියන එක තාමත් පැහැදිලිවම මේ වේදිකාව ඔබ පෙන්වනවා. නලින්ගෙන් ලැබිච්ච සහයෝගය මම විශ්වාස කරනවා ඉතාමත්ම විශිෂ්ටයි. මම කාන්තාවක් හැටියට හදවතින්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවත් එක්කම ස්තුතිවන්ත වෙනවා. ඒ අභියෝගය මේ තරංගයේ වෙනුවෙන් රවින්ද්‍ර රන්දිනී මැතිතුමා කිව්ව ආකාරයෙන් මේ වේදිකාවට නැවත වාරයක් පිවිසීමට ඔබ ඒ බාරගත් අභියෝගය සමග. බොහොම ස්තුතියි. ඇත්තටම මේ අවස්ථාවේදී මං සාලියට ඉක්මන් සුවය ලැබේවා කියලා ආදරෙන් මතක් කරනවා ප්‍රාර්ථනා කරනවා. නිලන්ති බොහොම කෙටි කාලයක් තුළදී පැය කිහිපයක් තුළදී තමයි මේ පුහුණුවීම් කළ මේ නර්තනයන් හදාගෙන තියෙන්නේ. ඔයා හිතුවද මේක නම් හොඳින් ඔයාට මේ නර්තනය කරන්න පුළුවන් වෙයි කියලා ඊයේ දිනේ මේ පුහුණුවීම් කරද්දි? මොකද කියන්නේ නලින්? ඇත්තටම මම නම් හිතුවේ නෑ මට කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම මෙතන උදේත් ඇවිල්ලා අනේ මට බයයි මට නලින් බයයි. නිලන්ති හැමදාම තිබයිනේ. බයයි කීකී මම හිටියේ. හොඳයි අපි හැමදාම යනවා විනිශ්චය මණ්ඩලයේ දිහාවට. අපි බලමු ඔවුන් ලකුණු කීයක් ලබා දෙයිද කියලා නිලන්ති සහ නලින් වෙනුවෙන්. මුලින්ම රවීන්ද්‍ර රන්දිනී මහත්මයා ලකුණු 10ක් ලබා දෙනවා නිලන්ති. ඊළඟට රෝසිනායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 10ක්. මාලි ෆොන්සේකා මහත්මිය ලබා දෙන්නේ ලකුණු 10ක්. පුහුණුවීම් කෙටි කාලයක් තුලදී කරලා නර්තනයක් කරලා ලකුණු 30ක් ලැබිලා තියෙනවා. මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මහන්සියට ප්‍රතිඵල ලැබුණා නේද? හොඳයි. ඉතින් නිලන්ති සහ නලින්ට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔබට පුළුවන් නිලන්ති සහ නලින් වෙනුවෙන් ඔබේ මනාපය පාවිච්චි කරන්න. SDS හිස්තනක් අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ඒ වගේම ලංකා දුරකථන භාණ්ඩයේ ඔස්සේ 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ඔබේ මනාපය ලබා දෙන්න නිලන්ති සහ නලින්ට අංකය කියන්න. අංක 3. අංක 3. Sirasa Dancing Stars.
මං හරියට ප්‍රිය කරන ගීතයක්. හැබැයි මෙතෙක් කල මගේ ඔළුවේ තිබුණේ බාතියත හිටියේ. බාතියේ උමාරය තමයි මනස හිටියේ. අද ওই දෙදෙනා ඒ දෙන්නා මැකුවා. දැන් ආයෙ මට ඒ දෙන්න පෙනේද දන්නේ නැහැ වේදිකාවේ දකින්නකම්. කපල් එකක් ගැන කතා කරනකොට හරි විශිෂ්ට දෙයක් තියෙනවා. ওই දෙන්නගේ එක හાર્ට් බීට් එකක් දැනෙනවා කියලා අපිට දැනෙනවා. ඔයගලන්ගේ හાર્ට් බීට් එක එකයි. කපල් එකක් යුවලක් නටනකොට වැදගත් දෙයක් තමයි ඒක හાર્ට් බීට් එක. ප්‍රේක්ෂකයන්ට එන්න ලේසිම විදිහේ අයි කන්ටැක්ට් එක, අයි කරන්ට් එක. ඒකේ දෙවෙනි කොටස තමයි බොඩි හීට් එක. ඔය දෙන්නගේ දෙවෙනි පැත්තටත් ඇවිල්ලා. ඒ කියන්නේ බොඩි හීට් එකේ හීට් එකත් ඒ එනර්ජි එකත් ඒ ශක්තියත් අපිට ඔඩියන්ස් එකට එනවා. මම පොඩ්ඩක් අකමැති අශිනිගේ කරාමුදේකට. මමයි කියවදින්න කියලා සර්. ඒක මට පේන විදිහ ටිකක් ලොකුට ගෙලේ ගහණේගේ බෙල්ල හරි ලස්සනයි. ටිකක් හුඟක් දුරට ඒක පෙන්වන්න ඕනේ. ඒක වහලා තියෙන ඉතින්. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. දක්ෂයි. ඉහළයි. Thank you sir. අපූර්ව ගීතයට අපූර්ව නිර්මාණයක්. මේ වටේ තේමා වුණේ සිංහල සිනමා ගීතයකට ඇක්ට් එකක්. ඒ කියන්නේ රංගනයත් එක්ක නර්තනයක් ඉදිරිපත් කිරීම. මම හිතන්නේ පියාඹන්න මං ආසයි කියන එක ඉතාමත් බුද්ධිමත් ලෙස තෝරගත්තේ. මොකද මේ වකවානුවේ ඉතාමත් ප්‍රසිද්ධියටපත් වෙච්ච ගීතයක්. මම විශ්වාස කරනවා හෂිනිගෙන් ලැබිච්ච දායකත්වයේ අති විශිෂ්ටයි කියලා. ඔබ ඒකට දීපු ඒ ලයාන්විත සහ ප්‍රේමාන්විත ඒ රංගන නර්තනය ඉතාමත් විශිෂ්ටයි. Thank you. මට මේ වෙලාවේ හිතුණා කවුද මේ වගේ ලස්සන සුන්දර තැන් අපිට පෙන්නලා තියෙන්නේ මේ වගේ ලස්සනට. මේ රාජේෂ් කන්නයි ශර්මිලා තාගෝර්ද එහෙම නැත්නම් ශාරුක් ඛානුයි කාජල්ද එහෙම නැත්නම් විජයමාලිනීද මේ අපේ මනස් රූපවල තියෙන බොහොම ප්‍රේමාන්විත රංගන ඒ වගේ බොහොම සුළු ඉරියව් වලින් හරිම ලස්සන අලංකාරයක් මැව්වා. ප්‍රේමයේ එහි සුන්දරත්වයෙන් මවලා ඉවරයි ඔබ වේදිකාවට එන්නේ ඉස්සෙල්ලම. තාම ලස්සන අර චන්න කිව්වා වගේ අයි කන්ටැක්ට් එකෙන් දෙන්න හරිය ලස්සනට සම්බන්ධ වුණා. දෙන්න දිහා නොබලයි. ඒ ලයාන්විත බව රඳවාගෙන ඉතාම ලස්සනට මම හිතන්නේ ඔබට තියෙන හැකියාවෙන් 10න් එකක්වත් පාවිච්චි කළේ නැහැ. නමුත් ඒ නිරූපණය පෙනෙන විදිහට ඔබ ඒ නර්තනයෙන් වැහිලා යන්න දෙන්නේ නැතුව තේමාවට එකඟව අද ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒක තවත් ඔබේ දක්ෂතාවයේ තවත් පැතිකඩක් වෙන්න එකක්. ඉස්සෙල්ලත් මට හෂිනි ගැන කතා කරන්න බැරි වුණා. You were perfect in the earlier one and even this one you contributed so much. You are a great dancer. විශේෂයෙන් ප්‍රේමාන්විත ගීතයක් රූගත කරද්දී ඒ ගීතයේ තියෙන වචනවල අදහසත් එක්ක තමන්ගේ සහායකයෙක්ගේ මූණ දිහා බලලා ඒ ගීතය කියද්දී ඒ එන හිනාව නතර කරගන්න බෑ. ඒක හදවතින්ම එන දෙයක් ඇත්තටම. මම හරිම වින්දනයක් ලැබුවා මේ ගීතය ඔබ දෙදෙනා මෙතන ඉදිරිපත් කරද්දී. හරිම ලස්සනයි. මම සුබ පතනවා. බොහොම ස්තුතියි මට. Thank you. Sirasa Dancing Stars.